ආයිබෝන් ආයුෂ බොහෝ වේවා ආදරණීය කෙල්ලනේ මමත් මේකේ උඩට පහළට යනකොට පෙරේදා වීඩියෝ එකක් දැක්කා බිත්තර දෙකක් දාලා පිඟානයකට ලුණු දාලා මේක දාලා තියෙන්නේ පිල්ලියෝ දාලා තියෙන්නේ පිලිපීන සහෝදරියෝ දාලා තියෙන්නේ මේ ඇයි දාලා තියෙන්නේ මට බය බෑ මොකද කියලා මෙයා දැන් බය වෙලා මොකද්ද හේතුව පිලිපීනියන්ගේ ලුණු දාලා තියෙන බිත්තර දෙකට මට මොකුත් වෙයි දුන්නේ වැඩක් කියලා මම මේක ගොඩාක් ආදරෙන් ඔයාට කියන්නේ අපි බය වුණොත් තමයි බිත්තරේ නෙමෙයි මොන මහසෝන හරි අපි පස්සෙන් එන්නේ එයාලා ඒ බිත්තර දෙක දාලා ලුණු වලට දාලා තියලා ඒගොල්ලෝ කාපහු තඹගෙන කනවා මම සෞදියේ ඉන්නකොට මම දැකලා තියෙනවා ඒ මේ ගෙදර මගෙත් එක්ක පිලිපීන් එක වැඩ කරා ඊමා කියලා කෙල්ල එතකොට එයත් බිත්තර ටික අරගෙන දානවා මේ නිකන් ලුණු කැට ගොඩකට දාලා වතුර ඩිංගක් දානවා එයා දාලා ඔහේ තියලා පස්සේ තම්බලා ඕක කනවා ඉතින් ඔය මෙයාලා බයේ දඟලනවා මේ ඉන්න කවුරු හරි ඒ ගෙදර ඉන්න එක්කෙනා ලංකාවේ කෙනා වීඩියෝ එකක් දාලා තියෙනවා අනේ මෙහෙමයි මේ බිත්තර දෙකට ලුණු දාලා තියලා තියෙනවා කියලා. එතකොට මෙයාට හිතන්නේ මේකි මට මොන හරි කරලා අපිට මොන හරි කරන්න තමයි දාලා තියෙන්නේ කියලා. ගොඩාක් ආදරෙන් මම මෙන්න මේ දේ කියන්න. අපිට හෙන තියාගන්නේ අපිමයි. අපිට ගුරුකම් කරගන්නේ අපිමයි. අපි ලෙඩ කරගන්නේ අපිමයි. වෙන කවුරුත් නෙවෙයි. හේතුව මොකද කියනවනම් හොඳට කල්පනා කරලා බලන්න ඔයා ඒ දෙයට මට මොන හරි කරලා කියලා ඔයාගේ හිත කියනවනම් අනිවාර්යෙන්ම ඉතින් ආයේ කතාවක් නැහැ අපේ කොඩි විනේ අපිම කරගෙන බලන්න මං කියන දේ බොරුවට නම් අත්අදහා බලන්න ටිකක් හිතලා බලන්න ඒක ඇත්තද බොරුවක්ද කියලා මොකද අපේ මොලේ පුරුදු වෙලා තියෙන්නේ අපි හොඳ දෙයක් ඉල්ලුවොත් අපිට හොඳ දෙයක් දෙනවා අපේ යටිසිත පුරුදු වෙලා තියෙන අපි නරක දෙයක් ඉල්ලුවොත් අපිට අනිවාර්යෙන්ම නරක දේ දෙනවා ඒකයි ඇත්ත නිතර හිතනවනම් මට මේක මොන හරි කරලා කියලා කියනවනම් ඒ මනුස්සයා කරගන්න ඕනේ අපේ හිතින් අපිම කරගෙන ඉවරයි අපිට ලෙඩක් තියෙනවනම් දැන් මං කියමුකෝ මට නිකන් හරි ඔළුවේ කැක්කමක් තියෙනවා කියලා දාද උදේ නැගිටිනකොට මට ඔළුවේ කැක්කම කියන්නේ ඉස්සලාම කියන්නේ මගෙත් එක්ක ඉන්න එක්කෙනාට තමයි මං කියන්නේ අනේ මගේ ඔළුව රිදෙනවා එක්ක පැන්ඩෝල් දෙකක් ඉල්ලගෙන බොනවා ඊට පස්සේ එතනින් එහාට ගෙදරට කෝල් එකක් ගන්නවා අපි කියමු පවුලේ අපි 6 දිනකට කතා කරා 6 දෙනාටම කියනවා අපි ඔළුවේ කැක්කුම අන්න ඒ වගේ අපේ ඔළුව ඇතුලෙන් අපිට තියෙන පීඩනේ අපි කියනවා කාට හරි කියනවා කියන්න ඒක අපිට 1 2 දෙගුණ තෙගුණ වෙලා අපිට එනවා මේ රටවල් වල ඉන්නකොට අනිවාර්යයෙන්ම ලෙඩ කියන දේවල් අපි ඔක්කොටම තියෙනවා හෙට දවසට අපි නැගිටින්න ඕන උතුම් තෙරුවන් සරණයි ජේසු පිහිටයි අපි මේ ඉන්නේ අල්ලා දෙවියන්ගේ රටේ අල්ලා දෙවි පිහිටයි මම ගොඩක් ආදරේ මම ෂුවර් මම තරම් විශ්වාස කරන කිසිම කෙනෙක් නැහැ හෙට දවසෙත් මම කෙලින් හිටගෙන මම වැඩ කරන්න මට හිසේ සිට දෙපතුල් දක්වා ශක්තිය ධෛර්යය තියෙනවා කියන චේතනාවෙන් නිදිය ගන්න හෙට උදේට මම වැඩට යනවා සත්තයි සහතිකයි මට වැඩ කරන්න පුළුවන් කියන තැනින් හිට ගන්න ඒක කරන්නම පුළුවන් ඒ ඇරෙන්න කවදාකවත් අරියා ගුරුකම් කරා මෙයා ගුරුකම් කරා මේක මට තමයි කරලා තියෙන්නේ කියලා හිතන්න ගියොත් අනිවාර්යෙන් ඒක ඔයාටම වෙනවාමයි ඒක නෑ කියන්නත් බෑ බොරුවක් වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා වැඩ කරන හැම මොහොතකම Tamanට අයිති වැඩ ටික කරගෙන පාඩුවේ ඕනම දෙයක් ඕනෑවට හිතන්න යන්න එපා Tamanට කවුරු මොනවා කියලා කරගෙන ආවත් සත්ත පහකට ගණන් ගන්න එපා Tamanට තියෙන වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න බය වෙන්න යන්න එපා කාටවත් හිතින් හිතුවොත් තමයි මේ සියලුම දේ වෙන්නේ හිතින් මට මොකුත් නැහැ
අනේ අද දවසේ මට පුළුවන් වැඩ ටික කරගන්න පුළුවන්ම තමයි. හොඳට නරකට දෙකටම හිත කියලා අහලා තියෙනව නේද? ඔයා නැගිටව ගන්නත් නැගිටින්නත් ඔයාට හොඳටම ශක්තිය ධෛර්යය තියෙන ඔයාටමයි. වැටෙන්නත් බිමට සමතලා වෙලා යන්නවත් ජීවිත දියුණුව විනාශ කරගන්නත් පුළුවන් ඔයාටමයි. ඒ නිසා හැම මොහොතකම ගන්නා හෙළනා හුස්ම පොදක් ගානේ සත්තයි සහතිකයි. මට අදාළ නැති දේවල් මට අදාළ නැහැ. කෑමක් වුණත් කවුරු හරි දෙනකොට ඔයාට කණ්ඩක් පිළියයි නම් ඒක කෙනා අදාළ කරගන්න එපා. කන්න එපා. පැත්තකට දාලා නිකන් ඉන්න. Taman හිතින් හිතලා මේක කෑවට අවුලක් නැහැ. එන අවුලක් නැහැ තමයි. මං කියන්නේ මං වින්ද අත්දැකීම. කවුරු වුණත් මොන විදියකින් නින්දා පහත කෙරුවත් මොන දේ කෙරුවත් ආර කගුරුකම් කරනවා මේක කරනවා කියලා කිව්වා ඒවා අදාළ කරගන්නේ නැත්නම් ඒ වගේ ඇති දෙයක් නැහැ. ඒ නිසා අපි දැන් මෙහි ඉඳගෙන අර මොනා හරි ගුරුකම් වැඩක් ඔය මේ වීඩියෝ යන්නේ වැඳගෙන ඉඳලා බලාගෙන ඉඳලා ඒක හිතින් හිතුවොත් ඉතින් අපිට ඒකේ සෙත් සාන්තිය තියෙනවා. ඒ වගේම තමයි නරකක් හිතුවොත් ඒ නරකක් තියෙනවා. හෙට උදේට මට නැගිටින්න පුළුවන් මෙහෙමයි කියලා හොඳින් හිතාගෙන නැගිටින්න. බිත්තරේ කතන්දරේ පැත්තකින් තියලා ඉන්න උත්සාහ කරන්න. මොළගෙඩිය හෙල්ලුණොත් යටිහිත හෙල්ලුණොත් කවදාකවත් බෑ උළු උස්සන්න. එහෙනම් ආදරේ අනුන්ගේ බිත්තරයකට බය වෙන්න එපා. තමන්ගේ බිත්තරේ රැකගෙන ඉඳිමු. බිත්තර නෙමෙයි ඕනම දෙයක්. හිතන්න එපා ඕන ඇටිට කවුරු මොනා කිව්වත් දෙස් දෙවල් තිබ්බත් බැන්නත් කෑ ගැහුවත් ඕන දෙයක් කරා බැරිම දෙයකට කට අරින්න පුළුවන් තරම් ඉවසලා බැරිම දෙයක් වුණොත් කට අරින්න. එහෙම නැත්තම් පාඩු වෙන්න. මොකද ඒ මිනිස්සු පීඩනේ පිට කරගන්න එනවා නම් අපි ළඟ අපි ඒ යාගේ පීඩනේට අපි හවුල්කාරී වෙන්න ඕනේ නැහැ. ඒ වේදනාව කෑ ගැහිල්ල දරා ගන්න බැරිකම ඒ සියලුම දේ ඒගොල්ලොන්ට බාර දීලා අපි පැත්තකට වෙන්න ඕන. එතකොට අපි නිදුක් නිරෝගීව ශක්තිමත්ම ගැහැණු වෙනවා. එහෙම නැත්නම් මේ රටවල ජීවත් වෙන්න අමාරුයි. රටවල නෙමෙයි ගමකුණත් එහෙමයි. එහෙනම් ආදරේ ගිහින් එන්න හෙට දවස සුබ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.